හරි ඔයාලට ඔය පේන්නේ ලස්සනට රන්දෙනිගල ජලාශය. එතකොට රන්දෙනිගල ජලාශයත් එක්ක පිටිපස්සෙන් අපිට පේන්නේ උඩුදුම්බර ඒ වගේම මයංගන පැත්තට වෙන්න තියෙන කඳු යායවල් ටික. ඒත් එක්කම පුළුවන් නම් ඈත බලාගන්න ඈත අපිට පේනවා දුම්බානගල කන්ද. ඒක පේන්නේ නැති මං හිතන්නේ ෆෝන් එකට. පේනනවා නම් වටිනවා ඈතින් පේනවා නිකන් මීදුමේ වගේ දුම්බානාගල කන්ද. දුම්බානාගල කන්දත් එක්කම ඊට පස්සේ අපිට පේනවා අපි පුංචි එවරස්ට් කියලා සඳහන් කරන කෙහෙල්පත් දෝරුවේ ගල. ඒ දුම්බානගල කන්දයි කෙහෙල්පත් දෝරුවේ ගලයි අතරමැදින් පේන කන්ද තමයි ගැරන්ඩි ගල සහ ගැරන්ඩි ඇල්ල කියන හරි ලස්සන අපි මීට අවුරුදු 7-8කට කලින් ගියපු ගැරන්ඩි ඇල්ල කියන ප්‍රදේශය. ඒත් එක්කම දුම්බානගල පොඩ්ඩක් කරකගෙන එනකොට ඈතින් පේනවා මේ වෙනකොට නම් වැහෙනවා. වැහිමින් තියෙන්නේ ඒ පේන්නේ යහන්ගල රාවණා රජුරුවන්ගේ පොඩි කතා ප්‍රවෘත්ති ටිකක් තියෙන ඈතම පේන කඳු ටික යහන්ගල. එතකොට ওই වීඩියෝ එකේ මේ ළඟින්ම පේන්නේ. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ රන්දෙනිගල වික්ටෝරියා රන්දෙනිගල රන්ටැඹේ අබේ භූමියටනේ. එතකොට මේ අබේ භූමියේ තියෙන තිරිපැහැ කියන ප්‍රදේශයට කිට්ටුව තියෙන අගස්සුල කියන කන්දේ උඩ තමයි අපි මේ ඉන්නේ මේ දැන්. එතකොට මේ ළඟම පේන්නේ අපිට මේක දිගේ ඇවිදගෙන ගියාම මේක මේ පල්ලෙහා පේන පාරවල් මිනිස්සුયો ගිය පාරවල් නම් නෙමෙයි මේ පාරවල් අලි පාරවල්. එතකොට අර පේන උල වගේ තැන අපි එක දවසක ආයෙත් එනවා. ඒ තියෙන්නේ හැගැස්සුල කන්ද. හැගැස්සුල කියන ස්ථානය මේ කොටසේ තියෙන උසම ස්ථානය. ඒ හැගැස්සුල කන්දත් එක්කම පිටිපස්සෙන් අපිට ඈතින් පේනවා අපි උඩුදුම්බර පැත්තෙන් ආවොත් මේ වගේම හරි ලස්සන අලංකාරවත්ව බලා ගන්න පුළුවන් දර්ශනයක් තියෙන නෙළුවේ කන්ද. අර පේන්න තියෙන නෙළුවේ කන්ද. එතකොට නෙළුවේ කන්දෙන් මෙහාට හැරෙනකොට අපි හැරෙන්නේ මයංගනේ දිශාවට. ඔය අපිට පේන්නේ ළඟින්ම ලොග්ගල්ලෝය කලාපේ. එතකොට අර ඈතින් පේන මයංගනේ තවත් ඈතින්ම සොරබර පේනවා. නමුත් සොරබර මං හිතන්නේ නැහැ කොට අපිට අල්ල ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අර පේන්න තියෙනවා ලොග්ගල්ලෝය ජලාශය. ලොග්ගල්ලෝය ජලාශයත් එක්කම ඊට එහා පැත්තෙන් තියෙනවා වෑපොළ ජලාශය. වෑපොළ ජලාශයත් එක්කම තව එපිටින් අපිට පේනවා මාපාකඩ වැව. ඔතනින් එහාට අපි අත දික් කරන්නේ අපේ සද්ධාතිස්ස රජුරුවන්ගේ කලාපය. ඒ කියන්නේ අම්පාර ප්‍රදේශයට. ඒත් එක්කම කරකන් එනකොට මෙතන පල්ලෙහින් අපිට පේනවා දැන් නම් ලස්සනට ඔය තියෙන්නේ උමාඔය. උමාඔය ගිහිල්ලා රන්ටැඹේ ජලාශයේ රන්ටැඹේ වාන්දොරට කිට්ටුවෙන්ම බැම්ම කිට්ටුවෙන්ම උමාඔය ජලාශය එකතු වෙනවා අපේ මහවැල ව්‍යාපාරයට. එතකොට මේකේ අපිට පේන්න තියෙන්නේ උමාඔය එහා පැත්ත ඌව පළාත, උමාඔය මෙහා පැත්ත අපි ඉන්නේ මධ්‍යම පළාතේ. එතකොට මට කැමරා කරන්න සහාය වෙන උදේෂ්ට පිටිපස්සේ නමුණුකුල බදුල්ල පැත්තේ කඳු පර්වත ටික ඒ ටිකට නම් වැහි කලාපයක් ඒ කියන්නේ වැස්සක් වගේ අපිට හිතෙන්නේ. ඒ පැත්ත වැස්ස. ඔය තියෙන්නේ බදුල්ල පැත්ත. සම්පූර්ණ බදුල්ල ඌව පළාත. ඒත් එක්කම අපිත් එක්ක අද ගමනට සහභාගී වෙන අපේ වෙනදා වගේ මගේ යාළුවගේ මල්ලි, කලන මල්ලි. ඒත් එක්කම තවදුරටත් කරකගෙන ගියොත් අපි හැරෙනවා මන්දාරම් නුවර හරහා පිදුරු තලාගල රක්ෂිතේ පැත්තට. ඔය බලාකුලෙන් සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ මන්දාරම් නුවර පිදුරු තලාගල පැත්ත. ඒත් එක්කම තව චුට්ටක් කරකිනකොට ඔය පේන්නේ රිකිල්ල ගස්කඩ කලාපය. ඒ රේන්ජ් එක පිදුරු තලාගල රේන්ජ් එක තමයි සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ. ඔන්න පුංචි විස්තරයක් දුන්නා අපිට අගස්සුල කන්දේ උඩට පේන වටා පිටාව ගැන. සරල භාෂාවෙන් කියනවා නම් 360 view එකක් තියෙනවා අගස්සුල කන්දේ ඉහළට. අපි ඉන්නේ මේ මුහුදු මට්ටමේ ඉඳන් 1200 1300 කන කලාපේ. අපි හම්බෙමු තවත් දවසක හරි ලස්සන දේවල් එක්ක මේ වයසක සංචාරකයෝ සෙට් එක.